අවසරයි කොහොමද ඉතින් හැමෝටම හැමෝම ගොඩාක් හරියක් හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද වෙනස්ම විදිහේ vlog එකක් තමයි තියෙන්නේ ඔයාලට බලන්න. අද තියෙන්නේ පරපුරේ vlog එක. හරි සෑරටම කලින් මම ඔයාලට කියන්නම් මේ පරපුර කියන්නේ මොකක්ද කියලා. රුහුණ පරපුර කියන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ තියෙන වීදි නාට්‍ය කණ්ඩායම. ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් සක්‍රියම වීදි නාට්‍ය කණ්ඩායම තමයි අපේ පරපුර. ඉතින් මේ අද පරපුරේ ඇත්ත ටික ලෑස්තිලා යන්නේ ලොකු වැඩකට. ඒ වැඩේ තමයි මාතර හොස්පිටල් එකෙන් අපිට ආරාධනයක් ලැබුණා HIV දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න කියලා. ඉතින් ඇත්තටම පරපුරක් විදියට මේ වගේ සමාජ මෙහෙවරක් කරන්න හම්බුණ එකත් අපේ වාසනාව. ඒ වගේම තමයි ෆස්ට් ඉයර්ස්ලා විදියට මේ පරපුරේ ඉන්න අපිට හම්බෙන ගොඩාක් ලොකු අත්දැකීමක් තමයි මේක. ඉතින් අපි කැම්පස් එකෙන් එදා පිටත් වුණා උදේ 7:08 විතර වෙනකොට. ඉතින් මේ ඉන්නේ අපේ පරපුරේ ඇත්ත ටික. ඉස්සරහින්ම ඉන්නේ අපේ ගුරා අයියා. ඉතින් මෙතන ඉන්න කට්ටිය විතරක් නෙවෙයි අපේ පරපුර කියන්නේ. අද මෙතනට ආව 20ක් වගේ ටිකක් නේ. ඉතින් මීට වැඩිය ගොඩාක් දෙනෙක් ඉන්නවා අපේ රුහුණ පරපුර ඇතුලේ. අපේ පිරිමිලා වෛදික ක්‍රීත්‍රුවරු සමාජයේ නෑනියන් තමයි පුර ගාන විවිධ වැඩිවලින් තනිලා දීපොස් ලබා ගන්න. අපි කන්කාරේ වැඩ දෙක මම හිතුවේ ඒ මොනවද ඉතින් එදා තමයි මම පරපුරේ ටී-ෂර්ට් එකක් පළවෙනියට මැන්දේ. ඒක තමයි මම ඔය ඔයාලට පෙන්නන්නේ. මම දන්නේ ළමයි මේ පරපුර කියන්නේ මාරම තැනක්. හිත නිදහස් කරගන්න, අපිට අපි වෙලා ඉන්න, අපිට අපේ ප්‍රශ්න කතා කරන්න, සීනියර් ජූනියර් ભેදයක් නැතුව මෙතනදී අපිට අපේම අයියලා අක්කලා ටිකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේ දවසේ අපිට උදේ තේ හම්බුණා. ආයේ වීදිය නටලාවට පස්සේ අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකක් හම්බුණා. ඒ වගේම තමයි දවල් කෑමත් අපිට මේ හොස්පිටල් එකෙන් දුන්නා. මේ ඔයාලට පේන්නේ අපේ වීදිය නටන්න ලෑස්ති වෙන විදිහ. ඉතින් අපි ඒ දවසේ වීදි දෙකක් නැටුවා. එකක් වෙලිගම බස් හෝල්ඩ් එකේ, අනිත් එක මාතර හොස්පිටල් එක ඇතුලේ. තව ඉතින් අපි කැම්පස් එක ඇතුලේ එකක් නැටුවා. මට ඉතින් මේ හැමතැනම නටපුවා සේරම වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේ කරන්නේ වීදිය නටන්න කලින් මේකප් කරන එක. අපේ මූණේ භාගයයි මේකප් කරන්නේ මේ රුහුණ පරපුරේ හැටියට. ඒ වගේම තමයි මේ ඇඳුම. තනි කළු පාටින් ඇඳලා මේ වගේ උඩින් තව ඇඳුමක් අඳිනවා. මේ මං කො ඉතින් අපේ පරපුරේ ඇත්තන්ගේ මේ විදිහට එක පැත්තක මූණේ කහ ගාලා ඔළුවේ තව රතු පාට පටියක් බැඳලා මේ වගේ උඩින් රතු පාට ඇඳුම ඇඳලා තව අතෙත් රතු පාට පටියක් බඳිනවා. ඉතින් ඔහොම තමයි අපේ බාහිර පෙනුම තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ වැලිගම ටවුන් එකට යන ගමන් ඉන්නේ. වැලිගම ටවුන් එකේ නටපු වීදියේ නම් චූටිම කොටසක්වත් මට මේකට දාන්න බැරි වුණා ළමයි. හරි ඉතින් මේ අපිට වීදිය නටලා ආවට පස්සේ හම්බුන රිෆ්‍රෙෂ්මන්ට් එක. මේ ඉන්නේ පොඩි ඇක්ට් එකකට ඇඳගෙන ඉන්න අපේ නවිෂ්ක අයියා. ඉතින් මෙයාගේ ඇක්ට් එකේ හැටි කියනවා නම් තව ටිකකින් මෙයා ගුටිත් කරනවා. ඒ තරම් දක්ෂ විදිහට මෙයා රඟපෑවා. හරි දැන් ඔයාලට පුළුවන් අපි මාතර හොස්පිටල් එකේ රඟපාපු වීදිය බලන්න.
හොස්පිටල් එක ඇතුලේ නටපු වීදියේ ෆුල් වීඩියෝ එක මට මේකට දාන්න බෑ. මොකද එතන මිනිස්සු ඉන්න තැනක් නැති මිනිස්සු එහාට මෙහාට යනවා. ඒක නිසා ඉතින් ඒවත් එක්ක වීඩියෝ එක සම්පූර්ණයෙන් දාන්න බැරි වුණා. හරි ඒක ඉතින් පස්සේ අපේ කැම්පස් එකේදී නටපු වීදියේදී බලා ගන්න පුළුවන්. දැන් මේ කරන්නේ අපිට මේ වැඩසටහන කරන්න කියලා ආරාධනා කරපු ડોක්ටර් ඇවිල්ලා අපේ මේ වැඩේ ගැන යාගේ තියෙන හොඳ අදහස කියනවා. 2023 ගත්තට පස්සේ 2023 අවුරුද්දේ දැකපු ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ අවුරුදු 15 29ක් කැටගරි එක. මම හිතනවා මේ ඕගොල්ලෝ ඒ කැටගරිය තමයි. ඒතර සමස්තාසාධිකයන්ගෙන් 15ක් ඒ කැටගරියකින් තමයි වාර්තා වෙන්නේ. ඒක ගිහින් ඒඩ්ස් දිනේට අපිට දැනුවත් කරන්න තමයි ඕනේ. ඒක ගිහින් මම හිතනවා දැන් මේ ඔයගොල්ලන්ගේ නාට්‍ය බලවට පස්සේ අපි තෝරගත්තේ හොඳම කට්ටිය කියලා මම හිතන්නේ. මොකද වැඩේ අපි කියන්නේ අපුලාසයෙන් ඉතිරියටම නෙවෙයි. හොඳටම තියුණා හරියට මැසේජ් යනවා. අනේ ක්‍රවුඩ් එක ගොඩාක් එකතු වෙලා හිටියා. ඔයගොල්ලෝ හරියට ඒක එකතු. අනිත් එක තමයි එතන මම බලන් හිටියේත් ඒකයි. මොකද අපිට ඉන්නෝල් වෙන්න වෙයිද මෙතන වාහන යනවා ඒ ප්‍රශ්නත් එක්ක එහෙම කිසිම දෙයක් නැහැ. ඔයගොල්ලෝ හරියට ලස්සනට ඒ දේවල් මැනේජ් කරගත්තා. මේ මම හිතන්නේ වීදි නාට්‍යයක් කියන්නේ එහෙම වීදියේ කරන දෙයක් නම් කොහොමද ඒ වගේ පාදකේ මේක ස්වභාවික වෙන්නේ. ඉතින් ඒවටත් ඔයගොල්ලෝ හොඳට ට්‍රේන් වෙලා ඒ හරියට ඒ දේවල් කරා කියලා අපිට හොඳටම පැහැදිලිව කරුණා. අවශ්‍ය මැසේජ් එකක් හොඳටම දුන්නා. ලෙඩා හොඳට වැඩි. තාඩියගේ ගොඩක් කරා මේ අපිට ඕනේ ටිකක් ටැංක් එකේ ටිකක් ලොකුවට කරලා ටිකක් අර ස්ටෑන්ඩ් එකේ පොඩක් දුරවල එහෙම පොඩි මිනිස්සු අතර කලබලයක් ඇති කරලා ඊට පස්සේ දැනුවත් කරා. ඉතින් අතර මේක ලංකාවේ බලන්නට තමයි ඒ වගේ කරලා ඒක දුන්නේ. ඉතින් ඒකෙන්ද මේ ඉතින් ඔයගොල්ලන්ට ස්තුති කරන්න තමයි මේ අපේ ස්ටාෆ් එක ඔක්කොම අතර මම වඩා ගොඩාක් මහන්සි වුණා අපේ අනිත් ස්ටාෆ් එක මම මේ ඇවිල්ලා මේ ඔයගොල්ලන්ට කතා කරාට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩ ඔක්කොම දේවල් කරලා ඔයගොල්ලන් කෝඩිනේට් කළා. ඉතින් ඔයගොල්ලන් පුහුණු කරපු ඒ වගේම මනගේ වැඩේ බොහොම ඉහළින් තිබුණා. ඒක සෑහෙන අපි ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට වා මේ කරපු දෙයින් කවුරු හරි කෙනෙක් දැනුවත් වුණා නම් ඒක මම හිතනවා ඔයගොල්ලන්ගේ සාර්ථකත්වය සහ ඔයගොල්ලෝ මේක මේ රෝගයක් මේ විදිහට පාලනය කරන්න ඔයගොල්ලන්ගේ දායකත්වය මේ විදිහට ලබා දීම ගැන අපි ඉස්සරහම ආචාර කරනවා. මේ අතර කෙටි දැනුම් දීම කියන්නේ ඒකත් කියන්නේ ලේසි නෑ ඩ්‍රාම එකක් හදාගෙන ඒක ප්‍රැක්ටිස් කරගෙන කට්ටිය එකතු කරගෙන දැන් අපිට ඇත්තටම මේ සින්දුවක් කියනවත් ඒ ආත්මපස්සේ ඒක උතුරන හරිය අමාරු. හරි ඉතින් මේක එකතු වෙලා ඩ්‍රාම එකක් විදිහට මේක ලෑස්ති කරගෙන ඔයගොල්ලන්ගේ ස්ටඩීස් අතරේ එක ඔයගොල්ලෝ ඩ්‍රාම කරන කට්ටිය නෙමෙයිනේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නත් එපා. ඒක කරන අතරේ මේ කරපු දේ අපිට ගොඩක් වටිනවා. ඉතින් ඒකට මේ thank you කියලා මාදි හරිනවා. අපි රුක්න පරපුර කියලා කියන්නේ මේක අවුරුදු 30කට විතර කලින් යුනිවර්සිටි එකේ දැන් අතන නාටක කතා මොකද්ද කියලා දන්නේ නැහැ. මේක පරපුර කියන්නේ මේක අවුරුදු 30කට විතර කලින්. ඒකදී කැම්පස් එකේ ළමයි ටිකක් සෞන්දර්ය වැඩ කරන්න ඕනේ කියලා එකතු වෙච්ච අන්තිමට ඒක රුක්න පරපුර වෙලා අද ලංකාවේ තියෙන සක්‍රීයම වීදි නාට්‍ය කණ්ඩායම විදිහට තමයි අපි ඉන්නේ. සක්‍රීයම වීදි නාට්‍ය කණ්ඩායම විදිහට තමයි ඉන්නේ. අපේ ක්‍රවුඩ් එක 70ක් ඉන්නේ. 70ක් ඊමර අපි කියන්නේ 70කට කිට්ටුවේද මේ පිරිස අපි කැම්පස් එකේ නටනවා. ඔය දැන් මිනිස්සු අපේ කැම්පස් එකේ උද්ඝෝෂණයනේ දකින්නේ. උද්ඝෝෂණය මුලින්ම පටන් ගන්න මෙන්න මෙතන. අපේ පරපුරේ. මොකද පරපුර කියන එක පරපුර එනවයි කියලා දැනගත්ත ගමන් මුළු කැම්පස් එකම කැළඹෙනවා. මොකද දන්නවා නාට්‍ය ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා. ඇත්තටම අපි නාට්‍යයේ කතාවක් කියන එක තමයි කියන්නේ. කලාවේ කතාව. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව අපි දෙන්නා සර් මේ අපිට ලොකු මට ඇත්තටම උපදෙස් දුන්නා පරිමේවා කරනවා. මම හිතනවා ඒවා අපි අන්තර්ගත කරලා හැදුවා. මේක තියෙන වැදගත්කම තමයි මෙතන ඉන්නේ ඉගෙන ගන්න ගමන් මේක කරනවා. මේක අත්හැරලා යන්නේ නැහැ. දැන් මේක ටීම් එකේ ඉන්නවා. පුරා විදියට මම තමයි සාමාන්‍ය වග කියන්නේ සාමාන්‍ය කියන්නේ නායකයා නෙමෙයි වග කියන්නේ ටීම් එකේ. දැන් ගෝලයා මල්ලේ මෙතන ගෝලයා ඉන්නවා මෙතන හරි අර අන්තිම මේ ගෝලයා සහ ගුරාගේ ඇට් එක කළේ අපි දෙන්න. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍ය වැඩපිළිවෙල මේ පරපුර ඇතුළේ යනවා. ඉතින් ඒ නිසා අපි පරපුර ඇත්තටම එළියට යනවා. එළියට කියන්නේ කැම්පස් එකෙන් පිටට ගිහින් තමයි මටත් ඕනේ. මම හිතන්නේ මට ගුරා හම්බ වෙලා ගුරා කියන්නේ නිකන් තරුණක් වගේ දෙනවා. ඒක හම්බලා නටපු පළවෙනි වීදියේ. හරි මන්ද අවුරුදු 3ක් තිස්සේ මේ අවුරුදු 3ක් තිස්සේ අපි මේක ඇතුලේ මුලින් ඉඳන් අල්ලගෙන ෆස්ට් ඉයර් ආකාරිනා ඉතින් මේ නංගිල මල්ලේක ෆස්ට් ඉයර් නංගිල මල්ලේ සෙකන්ඩ් ඉයර් නංගිල මල්ලේ දැන් අපේ සීනියර් කට්ටිය ඉන්නවා මේ මගේ සෙයිප්පේ ඉතින් ඒක ඔක්කොම කතා කරනවා මම කියනවා මම හැමදාම ඉඳලා පරපුරේ හැම කාලෙම බැඳ වෙනවනේ මම හිතන්නේ සර් මෙතනින් පස්සේ අපි දිගටම වුණත් අපි මේකට සම්බන්ධය කියන්නේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කැමතියි. එහෙම එකක් වෙයි නේ.
අපි නැති වුණත් පරපුර නැති වෙන්නේ. අපි යනවානේ. අපි බලන්නේ දැන් අපි නැති වුණත් ඊළඟ පරම්පරාවට මේක දීලා යන්නේ හරියට. නිසා පරම්පරානුගතව වෙලා අපි නැති වුණත් මේක ඇවිල්ලා නැයි දැන් මිනිස්සුන්ට මේවා දෙන්න ඕන නැත්තම් වැඩක් නැහැ සමාජෙට. දැන් මිනිස්සු බලනවානේ මේ අපි අතන් ඉන්න මේකප් එක මේ හැදරුව මිනිස්සු හරි කුතුහලයෙන් බලනවා ඒක. හැබැයි තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට කාලෙත් එක්ක තියෙන පොඩි යන්නේන ගමන් බලන්න බැරි ගතියක් තියෙනවා. දැන් රෝහල ඇතුලේ ඉන්න එක ටිකක් හොඳ නැහැ. දැන් කැම්පස් එකේ වගේ නම් ලොකු ඔඩියන්ස් එක. ඔඩියන්ස් එක නම් කීයද එක්කිනාදීදී වැස්සට අපි නැති. අපි අනිවාර්යෙන් කිසිම බාධකයක් බලන්නේ නැහැ. අය වාහනයක් ආවද වාහනෙට මොකක් කර කියලා බයිනෝ ඒ වෙලාවේ. හරි දැන් දැක්කනේ අර කියලා දෙබස් වලදී අපි මිනිසුත් එකතු වෙනවා. මිනිස්සු රඟපාන්න එකතු වෙනවා. හරි අර දෙකේ තේරෙන්නේ නැති කට්ටිය. ඇවිල්ලා වාඩි වෙනවා අපිත් එක්කම ඇල වෙනවා මම ඇලුනාට කමක් නැති කියලා වුණා. හරි මේ වැලිගමනි මම ඇලුනාට කමක් නැති දවස් ඇවිල්ලා. මේ නේද? ඊට පස්සේ tie වීදි නාට්‍ය කියලා කියන්නේ අර වාදක වැඩ ඇත්තම කරගෙන අපිට ඒක නුහුරු දෙයක් නෙමෙයි සර් අතට. ඒ කියන්නේ වාහනේ මේක පත් නැහැ. අපේ කැම්පස් එකේ තුලත් සමහරට වාහන යනවා මෙහෙම වටේ ගානේ ඊට පස්සේ ඉතින් මේ අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අරපුරක් විදියට මට ඇත්තටම සතුටින් මේ වැඩසටහන සම්බන්ධ වෙන හංගල කතා කරන්න ඕන දේවල් ඉතින් කතා කරනකොට අනිවාර්යයෙන්ම අපි පරපුරක් විදියට ඔක්කොම ඉතාම ගෞරව කරනවා. මේක මොකද කොණ්ඩම් එකක් කියලා කිව්වම ගාන සමාජයක් තියෙන. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. මං දකින්න ඉතින් මොකද මේක දැන් හැම පැත්තෙම අපි වෙනස් වෙලා තියෙන අපේ යුනිවර්සිටි එකත් එහෙමද. දැන් මං ඒකමයි අර කොණ්ඩම් එකට හාප්පේ දාන් එන්නේ කිව්වා අන්තිමට මෙහෙම වෙන්න. කොණ්ඩම් කියපුවම අර පොල්වටික මෙහෙම හැංගුණා නේද? වැලිගමනි ටක් ගාලා ඒක නේ ඒගොල්ලෝ ඒක අමුතු දෙයක්. ඒක මුලින්මලයක් කරන්න අවශ්‍ය නැහැ අතන. ඒවා හංගල කතා කරන එක ලොකු වැඩඩුවක්. මම හිතනවා මේ වගේ වැඩ අතර මේ තෝරන හොඳ වැඩක් නෙවෙයි. අපේ නාට්‍යයට වඩා වැඩේ හොඳයි කියන එක තමයි මට කියන්න ඕනේ. හරි ඉතින් සේරම ටික ඉවර කරලා අපි අපේ කැම්පස් එකට යන්න පිටත් වුණා. අපි තීරණය කරලා තිබ්බේ නැහැ හරියටම කැම්පස් එකේ විදිය නටනවද කියලා. අන්තිමට කොහොම හරි අපි ඉතින් අපේ තැන නිසා එතන අපි පුරුදු වෙච්ච දේ එතනටත් පණිවිඩයක් වෙන නිසා එතනත් නැටුවා. මම හිතනවා අපේ ගුරායගේ කතාව ඇහුවට පස්සේ මේ පරපුර කියන්නේ මොකක්ද කියලා පොඩිම හරි අදහසක් එන්නේ නැති කියලා. මම තාමත් හිතනවා මගේ ජීවිතයේ ගත්ත තීරණ වලින් ගත්ත හොඳම තීරණයක් තමයි හොඳම සහ වටිනම සහ පසුතැවෙන්නේ නැති තීරණයක් තමයි මේ පරපුරේ වටේට ඇවිල්ලා වාඩි වුණ එක. මේ පරපුරේ ඇත්තෙක් වෙච්ච එක කියලා. ඇත්තටම පිටින් බලන් ඉන්න තරම් සුන්දර නැහැ මේ වැඩේ. ගිනි අවුවේ කකුල් පිච්චෙද්දී අවුවේ වැස්ස හුළඟ කිසිම දෙයක් සලකන්නේ නැතුව ඒ විඳින හැඟීම මම නම් හිතන්නේ කවදාවත්ම අපරාධයක් දුකක් කියලා මම ඒක පිළිගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ජීවිතයට ලොකු අත්දැකීමක් ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. හරි ඉතින් මෙතන ඉඳන් අපේ වීදියේ ඉතුරු ටික බලමු. මෙන්න හැමදාම හෙන පුවත් තරුණයන් අතර HIV වෛරස් ආසාදනයේ ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බවට වෛද්‍ය අංශය පවසනවා. ඒ වගේම මේ අවුරුද්ද තුලදී මේ ප්‍රදේශයෙන් HIV වෛරස් ආසාදිතයින් 138 දෙනෙකු සොයාගෙන ඇති බවට වෛද්‍ය අංශය වාර්තා කරනවා. අනේ සුදු අදත් මේක දාලා ඇවිල්ලානේ. අපි දැන් මොකද කරන්නේ කියන්නමු. අද විතරක් මේක නැතුව කරමු. මොකද්ද රන්දි කොටලා තියෙන්නේ? හම්බෙන්න දවසක් දාගෙන වෙලාවක් දාගෙන හරිම දැනට ආවට පස්සේ මූ හැමදාම කියනවා අනේ බබා ඒක දාලා ඉල්ලන්නේ. නෑ මම දාගත්තා. දාගත්තනේ බලන්න. ගන්න නැත්නම් ඉතින් ඔයා මැසේජ් එකක් දැම්මට පස්සේ ඔක්කොටම කලින් මේක ඉස්සරහට යවන්නේ. යා! මොනවද මොකක්ද ඉස්සරහට එන්නේ? නෑ මං කිව්වේ මගේ ආදරේ ඉස්මතු වෙනවා කියලා. හරි මං ඉතින් ආදරයට නෙමෙයි යන දේම කරන්නේ. අපි දෙන්න අද විතරක් මේක නතුව කරමු. ආදරේ කියලා නෑ රන්දි. වැඩක් කරනකොට වගකීමක් ඇතුව කරන්න ඕනේ. බයිසිකලේ යනකොටවත් අපි හෙල්මට් එකක් දාන්න ඕනනේ. හෙල්මට් එකක් නැත්නම් බයිසිකලේ යන්න පුළුවන්. හැබැයි එතකොට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියනවා නේද? අනේ යනවාලෝ යන්න. මං ඔයත් එක්ක බයිසිකල් පදින්න ආවේ නෑ. මං ආවේ ආතල් එකක් ගන්නත්. ඇයි මිනිමෝ? ඒ
කාටක්වත් තියනවාද? රන්දික මම මේ කියන්නේ වහින එකක් ගැන නෙමෙයි මිනිහා. එහෙනම් මම මෙහෙම කියන්නම්කෝ. කොණ්ඩම් එකක් නැතුව මම අද ඔයත් එක්ක මුකුත් කරන්නේ නෑ. කොණ්ඩම් එක ඔව්. කොහොම සද්දෙන් කියන්න එපා මේ මට වෙලා තියෙන දේ බලන්න. කොණ්ඩම් එක නිසානේ කියන්නේ. හරි. ඔයාම පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ. දැන් ඔය ෆාමසි ගාන යන වෙලාවක් නෑනේ. අද විතර කොහොමද කරමු? ආසල් එක වැඩි කොහොමද කරනකොට? එයාට දැන් තමයි මේ ඉස්සර නම් මම මැසේජ් එක දාපු ගමන් මුලින්ම දෝලා ගිහින් ගන්න ඕක. දැන් නිකන් මොකක්ද කියලා පොරන්නලුවක් කියලා. මම ඉතින් ඇන්න පැන්න සීන් එකේ නෑ. බඳින්න බලාගෙන තමයි දෙයක් කරන්නේ. අදට ඉතලා කාටත් එක ගමු. මම මේ කියන දේ තේරුම් ගන්නවා මිනිස්සුયો. දැන් මේ හැම තැනම HIV රෝගීන් ඉන්නවලු. දැන් ඔයා කියන්නේ මට HIV තියෙනවා කියලාද? මම ඉඳලා තියෙන්නේ ඔයත් එක්ක විතරයි. මම මේ ඔයාලට HIV තියෙනවා කියනවා නෙමෙයි යන්නේ. මට ඔයාව සැකයි කියනවා නෙමෙයි. ඒත් කෝකටත් හොඳ නැද්ද අපි පරිස්සම් වුණු. අඩේ බඩු තියෙනවා. මේ හොරගෙඩිය නමුදෝ. අද නරන් දිගට වැඩක් කරගන්න පුළුවන්. මෙච්චර try කරා එක කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහනේ. අවුලක් නැහැ. අපේ කුරුල්ලෙක් නම්බරයක් දුන්නා. ෆෝන් එකක් දාලා බලමු. හෙලෝ. හෙලෝ. මේ මට මේ අපේ යාළුවෙක් නම්බරේ දුන්නේ. ඔව් කියන්න මල්ලේ. මේ මට පොඩ්ඩක් අවස් වෙලා මීට් වෙන්න පුළුවන්ද? අපේ පුළුවන්. අපේ මීඩියම් දෙනවද? ඈ? ඔව් ඔය කියන දෙන්නේ. ඔයාට පුළුවන් වෙලාවක් ඉතින්. මම මේ ළඟපාතමයි ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ? මම කනවාකට පුළුවන් නේද? කියන්නකෝ බලන්න ඉතින්. දෙකේ පයින් වීදිය, පොගාන්තිය, දෙකේ කඩේ. මේ ළඟනේ තියෙන්නේ. ඒකනේ. මං එන්න මේ නම මොකද්ද? අනේ වැච්චයි මුටියන්නේ. අනේ කියන්නකෝ. මේ කට්ටියක් බලන් ඉන්නවා. කියන්නකෝ. පිටුලක්කා. ආහා. ලස්සන නම. ඒකනේ. හරි අම්මා. ඔව්. මල්ලි. ඔව්. කාරේ මෙන්න. මං කොහමද නානවත්ගේ? හරියක්. ඔව්. තායි පස්සේ ඉන්න කස්ටමර්ස් වැඩි මේ දවස්වල. හරියක්ගේ. මං එන්න. හරි පුසේයි. හරි උම්මා. අක්කේ මේ මං අර ඉස්සලා කෝල් කරේ නෑ මට කෝල් එකක් ආවේ නෑ. ඊටත් වඩා මෙහෙ කෝල් කියලා කීයක් එනවද මල්ලි? ඇයි අක්කේ අර මේ මට අර රෑ 10ට එන්න කිව්වේ අක්කා මේ පිටුලතා නෑ නෑ මම කයෝදරි. එයා පිටුලතා. එහෙම කෙනෙක් ඉන්නවා. ඔයා හරි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට පිටුලතාම නෝනේ කයෝදරි කියන්නේ නැත්ද? පිටුලතාමයි ඕනක්කේ මේ මෙහෙමයි මල්ලි. මේ කොමන්ට් එකේ වතුර මේ වෙෂෙන්නේ නෑ. පණිතු වෙනවා තාල දින්නේ. කොමන්ට් එකේ පාක්කේ ආ එපාද? ඇදක් තියනවද ඇඳක් නම් තියෙනවා චරබර ගානවා පොඩ්ඩක් ෆෑන් එකක්. එන්නේ එහෙම ප්‍රශ්නෙකුත් ඒවත් අවුලක් නෑ ඒක වඩා සුදුසුයි පුලිද? හා. මට ඉතින්ලා පැය දෙකක් තිබුණා කියලා මේ මල්ලි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ විචලදාට මේ අය කෝණේ කමනේ මොනේ. එහෙනම් මම වල රුම් නම්බර් 8 දෙන්නේ. හා සද්දයක් නෑ නේ. දැන් හරි මම දෙන්න. මල්ලි මෙයාට ගොඩක් ඉල්ලුම වැඩි. ඕනෑම පිටු වැඩක් සඳහා යා විමසන්න. ආයි මෙහෙටම එන්න.
ලස්සනයිද? ලස්සන බලන්න පුළුවන් කොල්ල හදිස්සිය. ඊයක් කියනවා මම යන්නම් ඈ. යනවද? මට මෙච්චර කාලෙකට කෙල්ලෙක් සෙට් වුණේ නැහැ. ඉතින් අපේ කොල්ලෙන් මට නම්බරයක් දුන්නා. ඉතින් මම කෝල් කරලා ගියා ස්පා එකට. ඕ වගේ වැඩක් කරද්දී පළපුරුදු අපි වගේ දෙකින් අහලා යන්න ඕනේ. නිකන් ගිහලා මතක වෙන වැඩක් නෑ. ඒක ගන්න ගුරුනාගේ කතාව මම ගියා. එයා ලයිට් ඕෆ් කරා. ඇදේ තිරුණා. ඉතින් ගුරුනාගේ දර පොල්ලක් වගේ කැදේ යනුනා. පාසලේ ගුරුනාගේ මුත් කොල්ලේ. ඔබට හොඳ වැඩේ. ගායේ අමාරුව තිබිලා දෙබල් අස්සේ එක එකව දාන්න ගියාම කොහොම වෙනවා තමයි. අමාරුයි ගුරුනාන්සේ. විපතක් වෙලා තියෙන්නේ. ඔව්. විපතක් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඉතින් මොනව කරන්නද? HIV තමතරම තියෙන එකේ. අනේ මල්ලිය අපි වෙනයි. තාම ඉවරුන් නෑ මං තාම ඉවරුන් නෑ. යකෝ ඌ වගේ අනාරක්ෂිත වැඩක් කරන්නේ. මම මුලින්ම කියපන් කොණ්ඩම් එකක් දැම්මද? නෑ. ඒ ඕකනේ බං ඔබට මූලික සුසුකමක් නෑ. මම බ්‍රෙඩ් පාවිච්චි කරලා දෙනවා. ඒ මොන වෙයි? යකෝ මාතර හොස්පිටල් එකේ ලිංග රෝග සායනයට ගියා නම් ඔබට ඔය වගේ ප්‍රශ්නයක් වුණා නම් මුලින්ම යන්න ඕනේ එතනට. එතනට ගිහිල්ලා එතන ඉන්න දොස්තර මාතෘ හම්බුණා. එතනදී ඔයාට ඕන උපදෙස් ඔක්කොම දෙනවා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ බං. ඒ මොන ගුරුනාන්සේ මට ලැජ්ජයි මේ චෛය දොත සමාජෙට මොකද දෙන්නේ කොහොමද? ඔය ලැජ්ජ වෙන්න ජීවත් වෙලා ඉන්න බෑ. එහෙම මට බෑ. මම නම් හොස්පිටල් එන්නේ මට ලැජ්ජයි. යකෝ එතනට ගිහිල්ලා උඹට ඒ වගේ සැකයක් තියෙනවා නම් HIV එක්කෙනෙක් එක එකතුනා කියලා හිතන්නකෝ. අන්න එතකොට දෙන උඹට ප්‍රෙප්සි ඕක කරගෙන ඉන්න තියෙන්නේ. එහෙම නැත්නම් උඹට HIV ටෙස්ට් එකක් කරගෙන ටෙස්ට් එක බලාගෙන උඹට කියනවද නැත්නම් උඹ වාහකයක් එක්කගෙන තවත් කරන්න පුළුවන්. ඉතින් බං ඕවා අංගල කතා කරන්න ඕන දේවල් නෙමෙයි. ඕවගේ ඕතර මෙතන ඉන්න ඕන තරම් යට වෙලා ඇත්ති. උඹ බය වෙන්න එපා. ඕවගේ තරම් නෙකුවා. ඒ වගේ වැඩක් කරගන්න. උඹ මුලින්ම අහන්නේ දැන් බලපුරුදු මාමගේ එකේ මොකද කරන්නේ කියලා. ගුරුනාන්සේගේ ඒවත් සීගියන් ලැජ්ජයි නේ අපිට. ඉතින් මේ වරින් දැන් ඔබ කැමතිද මේ ගමන යන්න? ඒ වුණාට ගුරුනාන්සේ මේ ලැජ්ජයිනේ අප්පා අප්පා. ලැජ්ජ වෙලා කතා කරන්න ඕන සමාජයකට අපි ඉන්නේ. මේවා එලිපිට කතා කරන්න ඕන දේවල්. මගේ පාර බැලුවා. පාර බැලලා යන්න කියන්නේ ඉතින් ඔබගේ අනාගතේම මගේ අතේ. යමන්. එහෙනම් යන්න. යන්න. ඔබ කැමතිද දෙන්නේ? ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. මහරෝහලට ගියා, ලිංග රෝග සායනෙට ගියා. එතනින් දොස්තර මාතුරු හම්බුණා. එතනින් ප්‍රතිකාර ගත්තා. හැංගිලා කතා කරන්නත් ඒවා නෙමෙයි.
ඔබ කැමති දෙයක් නේද? හැබැයි ගුරුනාන්ද කියන නිසා එනවා. හැබැයි මොකක්ද ගුරුනාන්ද වල කියන්න ඕනේ කියලා. එන්න පුරාත් එක යන්නේ මම කියන යකෝ ගෝලයා ළඟපත් එකද කවපත් එකද බලන්න යන්න. විහිළුවෙන් වුණත් මේ වීදිය තුළින් සමාජයට දුන්න ආදර්ශය පණිවිඩ ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ වීදිය බලපු කෙනෙක් විදිහට ඔයත් මේකෙන් මොකක් හරි ආදර්ශයක් ගත්තනම් ඒක තමයි වටින්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් ලස්සන vlog එකකින් හම්බෙනකන් channel එක subscribe කරලා තියාගන්න. මම අදට ගිහින් එන්නම්. bye.